දැකලා තියෙනවද එකම පිරිමියෙක් මැත්තේම නැහින ගැහණු? අතින් අතට මාරු වෙන මිනිස්සු ඉන්න මේ ලෝකෙක ගැහණියක් එකම පිරිමියෙක් මැත්තේ නැහිගෙන මරාගෙන හරි ඉන්න තීරණය කරනවා නම් විශ්වාස කරන්න එහෙම ගැහණියක් ලෑස්ති තමන්ගේ ආදරය වෙනුවෙන් මේ ලෝකේ ඕනම කෙනෙක් එක්ක හරි යුද්ධ කරන්න. හැබැයි මෙච්චරටම නැහිගෙන ඉඳලත් තමන් බලාපොරොත්තු වෙන විදියට ආදරය සෙනෙහස ඒ රැකවරණය කියන දේ නොලබෙනවා කියලා දැනුනොත් ටිකෙන් ටික ඒ ගැහණියගේ අතින් අනිත් පුද්ගලයාව ගිලිහෙන්න පටන් ගන්නවා. මුලින්ම හැම දෙයකටම කෑ ගහලා රණ්ඩු වෙලා හිටපු ඒ ගැහණිය ටිකෙන් ටික ඒ පුද්ගලයා එක්ක රණ්ඩු වෙන එක නතර කරනවා. කිසිම දෙයක් ගැන ඕනෑමට වඩා බලාපොරොත්තු වෙන එක නවත්තනවා. කලින් කෑ ගහලා ලබාගත්තු දේවල් දැන් ඉල්ලන්න කලිනුත් ලැබෙනකොටත් ඒ දේවල් ගැන කිසිම ගාණක් නැතුව ජීවත් වෙනවා. ඉතින් විශ්වාස කරන්න කෑ ගහලා රණ්ඩු කරලා බලෙන්ම ළඟ ඉන්න හදපු ඒ ගැහණියගේ අත්හැරීමේ අවසානය තමයි ඒ විදිහ. මතක තියාගන්න ගැහණුන්ගේ දරා ගැනීම සමාන කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. පෞල් ජීවිත ඇතුලේ හැම පුපුරලා ලේ ටික ගලාගෙන ගියත් මිනිස්සයාගෙන් ගුටි කාගෙන උනත් තියෙන හැම අසික්කිත කතාවක්ම අහගෙන අනන්ත ගැහණු තමන් ආදරය කරපු පිරිමියා නිසා තමන්ගේ මුළු ආත්මයෙන්ම විඳවන්නේ තමන් ජීවිතය කරපු වැරදි නිසාමයි. තමන් සංසාරේ කරපු දේවල් නිසාමයි. හැමදාම පිරිමි රජ වුණේ ගැහණු දරාගත්ත නිසාමයි. නැතුව රජ වෙන්නම ඉපදුණු නිසා නෙවෙයි. මේ ලෝකේ දරා ගැනීමට ඇති එකම සමාන පදය ගැහණිය නම් විය. මගේ අම්මා ගැහණිය. ඒකයි මේ වචන ටික.